දේශපාලනයේ යම්කිසි සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. කියන්නේ දැන් අපි අරගලය ගත්තොත් එහෙම ලංකාවේ දේශපාලනයේ වෙනස් තත්වයකට වෙනස් හැරවුමකට ලක් කරපු අවස්ථාවක්. එහි උත්කෘෂ්ඨම අවස්ථාව විදිහට තමයි ඒ ජනතා අරගලයේ සඳහා මැදිහත් වුණු සහ ඒ අරගලය වෙනුවෙන් පෙනී සිටි සමස්ත රටේ ජනතාවගේ අභිලාෂය මුදුන් පමුණවාගත් අවස්ථාවක් තමයි 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය. තවද මේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණයෙන් NPP ආණ්ඩුව බලයටපත් වුණා. NPP අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති බවට පත් වුණා. දැන් ජනතාවගේ අභිලාෂයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ජනතා කැමැත්ත ලබා දුන්නේ විශාල අභිලාෂයක් ප්‍රමාණයක් ඒ ජනතාව තුළ තබාගෙන. දැන් මේක වෙනස්ම තත්ත්වයක්. මේ අරගලේ වගේම තවත් සම්දිස්ථානයක් නැත්තම් තවත් හැරවුම් ලක්ෂයක්. ඒතකොට දැන් මේ හැරවුම් ලක්ෂය හරහා ජනතාව බලාපොරොත්තු වුණු අභිලාෂයන් ඉෂ්ට කරගන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට පේනවා මේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව අපහසුතාවයටපත් කරලා අපකීර්තියටපත් කරලා ජනතාව ඒ ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරීමකට ලක් කරලා නැවත අර පරාජයටපත් වුණු ත්‍රාඩ ප්‍රභු බලවේගයේ බලයට මේ උමනාවකින් කටයුතු කරනවා. ඒතර මූලිකම අරමුණ මෙන්න මේ ජනතා අභිලාෂයන් ඉෂ්ට කරගන්න පත් කරගත්තු ආණ්ඩුව ඒ හරහාය ජනතා අභිලාෂයන් ඉෂ්ට කරගන්න ගැනීම සඳහා ඒ ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා යම්කිසි ඒ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා වූ බලවේගයන් නිර්මාණය කරගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි මේ ජනතා අභිලාෂයන් ආරක්ෂා කරගන්නවා කියන්නේ නැවත ජනතාවට අසීමාන්තික විදියට පරිභෝජනවාදී අවස්ථාව ජනතාව අර්චනකාමී ගිල්ලෝන එක නෙමෙයි. ඒ වෙනුවට ජනතාව සමග සම්බන්ධ වෙච්ච සහසම්බන්ධිත සාමූහික ක්‍රියාත්මක වෙන්න ඕනේ රට තුළ. එහෙම නැතුව බෝගාලා අනවශ්‍ය විදියට ඒ පරිභෝජන අවස්ථා ලබා දීලා හරියන්නේ නැහැ. ඒ නිසා යම්කිසි දුරකට මේ ආණ්ඩුව අර ලිබරල් පරිභෝජන අවස්ථාව ජනතාව ළඟා කර දීම සඳහා පෙළඹීම වෙනුවට ජනතාව ඒ සාමූහිකත්වයේ සඳහා යොමු කර ගැනීමක් ඕනේ. අනිත් පැත්තෙන් ජනතාවගේ තියෙන්නේ මේ ලිබරල් අර්චනකාමී උමනාව. ඒවා යම්කිසි අසීමාන්තික සීමාවකට ගෙනියනවා වෙනුවට ජනතාව පොදු සාමූහික තැනකට ජනතාව ගේනවා. එතකොට එක පැත්තකින් අර ත්‍රාඩ ප්‍රභු වලල්ල පරාජයටපත් කරන්න ඕනේ. උන්ට නැවත බලයට එන්න අවස්ථාව ලබා නොදී ඉන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුව ලිබරල් වමනා පස්සේ හඹා යන ආණ්ඩුවක් බවට පත් නොකර යම්කිසි සාමූහිකත්වයේ වෙතට යොමු කරන කණ්ඩායමක් ආණ්ඩුවක් බවට පත් කරන්න ඕනේ. ජනතාව සුපුරුදු ඒ ලිබරල් දෘෂ්ටිවාදයේ ගිලිලා ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පරමාර්ථය අතුරු කටයුතු කරනවා වෙනුවට සාමූහික අභිලාෂයන් ඉෂ්ට කරගන්න ඒ අරමුණු සහිත ජනතාව බවට පත් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණේ සඳහා ආණ්ඩුව රකිමින් ආණ්ඩුවට යම්කිසි මාවතක් ඒ කියන්නේ තුන්වෙනි අදහසක් ඉදිරිපත් කරමින් ජනතාවට තුන්වෙනි ඔල්ටර්නේටිව් අදහසක් ඉදිරිපත් කරමින් කටයුතු කරන සිවිල් බලයක් සහිත කණ්ඩායමක්. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ජන බලය හරහා එම අවස්ථාව නිර්මාණය කරන්න. ඉතින් අපි උත්සාහ කරනවා මේ සියලුම ජනතාවත් එක්ක එකතු වෙලා මේ අදහස සාර්ථක කරගන්න, මේ කතිකාව සාර්ථක කරගන්න, මේ අදහස වෙත සියලු ජනතාව සහ ආණ්ඩුව එකතු කරගෙන යන්න. ඒ සඳහා අපි 16 මාර්තු 16 වෙනිදා අපේ සමුළුව කොළඹ දිස්ත්‍රික් සමුළුව පවත්වනවා. ඒ සඳහා අපි වැඩියක් දෙනවා.
අපි සියලුම මේක නරඹන සියලුම දෙනාට මේ ආණ්ඩුව රැකීම සහ අපි අදහස් කරපු අදහස වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට ආරාධනා කරනවා මෙන්න මේ 16 වෙනිදා උදේ 10ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන සමුළුව සඳහා සම්බන්ධ වෙන්න.